වීසා එකක් අපි ඇප්ලයි කරාම ඒක මේ රිජෙක්ට් වෙන්න පුළුවන්ද මොකක් හරි හේතුවක්? ඔව් මේන්ලි රිජෙක්ට් වෙන්න හේතුව වීසා එක ඇප්ලයි කරා දැන් හිතන්නකෝ නොමිනේෂන් එකක් පාස් වුණා. ඊට පස්සේ වීසා එක රිජෙක්ට් වෙනවට මම කිව්වා වගේ මේන්ම හේතුව ඩොජි ඇප්ලිකේෂන්. ඒ කියන්නේ ඩොජි කියන්නේ ෆෝල් ඇප්ලිකේෂන් සහ සර්විස් ලෙටර්ස් කොරට හදලා සහ ක්වොලිෆිකේෂන්. ඔන්න ඔයක තමයි මේන්ම රීසන් එක වීසා එකක් රිෆියුස් වෙන්නේ. දැන් අපි වීසා එක තියෙනවා පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා කියලා එකක්. වීසා එකේ අර මම මුලින් කිව්වා වගේ වීසා ග්‍රාන්ට් ක්‍රයිටීරියා ඇතුලේ තියෙනවා පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා. ඔය පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා කීපයක් තියෙනවා. ඒ පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා කියලා එකේ ජෙනරල් ටර්ම් එක තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රජාව ආරක්ෂා කරන්න දාලා තියෙන කන්ඩිෂන්. දාලා තියෙන ක්‍රයිටීරියා. පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා. එතකොට ඕක ඇතුලේ තමයි තියෙන්නේ හෙල්ත්, ඒත් එක්කම ක්‍රිමිනල්, ඒත් එක්කම ඔයාලා පොලිස් චෙක් එක ගන්නෙ. අන්න ඕක ඔය එක පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා එක. ඕකේ වැදගත් ඒවා ගොඩක් තියෙනවා. ඕකේ වැදගත්ම එක තමයි වීසා එකක් ඇප්ලයි කරන එක්කෙනෙකුට අපි යූෂුවලි කියනවා 40-20 කියලා. 40-20 කියන පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා එක තමයි හරිම වැදගත්. මෙන්න මේකේ තමයි ඇතුලේ තමයි තියෙන්නේ ෆ්‍රොඩ් ඩොකියුමන්ට් ඒ දේවල්. වීසා ඔෆිසර් අනිවාර්යෙන් මෙන්න මේ 40-20 චෙක් කරනවා. ඒ කියන්නේ ඔයා සබ්මිට් කරන ඩොකියුමන්ට්ස් කවුරු හරි ඔයාට කියනවා නම් අපි හදමු හොර ඩොකියුමන්ට්ස් ටිකක්. ඔයා වීසා ඔෆිසර් බලන්නේ නැහැ කියලා. අන්න එතකොට ඔයා දැනගන්න ඕන මේ කරන්න බොරු හොර වැඩක්.